පාටකුරුළු කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් ආයුබෝවන් කියලා මගේ channel එකට පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නුරාන් කෙවින්ගේ තාත්තගෙන් බැනුම් අහගන්න යන හේතුවක් සම්බන්ධයෙන්. වීඩියෝ එකට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම like එකක්, comment එකක්, ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. නුරාන් පසුගිය කාලෙම පෙන්වුවේ තමන් රාජකුමාරයෙක් කියලා. හැබැයි උනාට නුරාන් රාජකුමාරයෙක් නෙමෙයි. ගමේ කොල්ලෙක්ටත් වඩා අසරණ දුප්පතෙක්. නුරාන්ගේ ජීවිතේ නුරාන් පෙන්නන තරම් කැටයම් ගොඩක් නැහැ. විශේෂයෙන්ම කෙල්සිව රවට්ට ගන්න දාපු කැටයම් ටික බොරුවක්. ඒ බොරු කැටයම් ටිකක් කියන එක ගැන අංජන්ට නම් ඔප්පු කරන්න පුළුවන්. ඉතින් අංජන මේ ගැන කෙවින්ගේ අම්මත් එක්ක සඳහන් කරනකොට අනිවාර්යයෙන්ම මේක කෙවින්ගේ තාත්තට මේක ගැන ඇහෙනවා. අංජනත් එක්ක නුරාන්ගේ ගෙදර යන්න මෙන්න මේකත් එක්කම කෙවින්ගේ තාත්තා තීරණය කරනවා. ඉතින් මේ ගමනට ගොඩක් වෙලාවට කෙල්සි සම්බන්ධ වෙන්නත් පුළුවන් කියලයි අපිට කියන්න පුළුවන්. ඉතින් මේ අයට දැනගන්න හම් වෙන්නේ දුප්පත්කමක් විතරක්ම නෙමෙයි. නුරාන්ට දරුවෙකුත් ඉන්නවා, ඒ වෙනත් බිරිඳකුත් ඉන්නවා කියන එක ගැන. ඔන්න ඔතනදී කෙවින්ගේ තාත්තගෙන් කනේ පාරක් වගේම කෙවින්ගේ තාත්තා පහර දෙන්නත් කලින් කෙල්සි ගෙනුත් ගුටි කන්න සිද්ධ වෙනවා කියන එක ගැන අපි මතක් කරන්නම ඕනේ.